ඉතින් අදත් අලුත් දවසක්. මතක වලින් පිරිච්ච හවස් වරුවක්. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම සතුටින් ඉන්නව නේද? අලුතින් එකතු වුණ මගේ ආදරණීයයන්ව මං මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ විශේෂ දවසක්. ඉතින් අද අපේ අම්මගේ උපන්දිනේ. ඉතින් පොඩියට පාටි එකක් රෙඩි කරන්න ඕනේ වුණා. එහෙනම් ඉතින් බලන්නකෝ මන් මොනවද කරන්න කියලා. බර්ත්ඩේ ඩෙකොරේෂන් බඩු වගේක් ගන්න ඕන නිසා මං ටවුන් එකට ගියා. තෝරලා මට ඕන එක අන්තිමට හොයාගත්තා. කේක් එකක් ගන්න එකම මම ටවුන් එකට ගියේ. ඉතින් කැරවන් ෆ්‍රෙෂ් එකට ගියා කේක් එක ගන්න. දන්නවනේ ඉතින් නේද කැරවන් ෆ්‍රෙෂ් එකේ කේක් වල රස. අපිට හිතා ගන්න බැරි වුණා ඇත්තටම මොකද්ද ගන්නේ කියලා. අනික ඒ දවස් වෙනගත් වැඩියෙන් හිටියේ. කොහොම හරි එහාට ගිහින් මෙහාට ගිහින් කේක් එකක් ගත්තා. ඔක්කොටම කලින් කාලා ඉන්න එපා නේද? ඉතින් මම චිකන් පොප් එකයි අයිස් කෝෆි එකයි ගත්තේ. අම්මෝ ඒවැ මාරම රහක් තියෙන්නේ. ඉතින් ගිහිල්ලා නැති අය ගිහිල්ලම බලන්නකෝ. අපේ උපන්දිනේ පාටි එකක් තියෙනවා. අපේ අම්මයි තාත්තයි තමයි කෑම හදන්නේ. ඉතින් මට අද හිතුණා මගේ අතින් කෑම හදන්න ඕනේ කියලා. ඒ නිසා මම රයිස් එකක් හැදුවා. එන්නකෝ එහෙනම් මා එක්ක හදන්න. ඉස්සෙල්ලාම ඉඟුරු වලේකුත් ගලවගෙන ඇවිල්ලා ඉඟුරුයි සුදුලුණුයි සුද්ද කරගෙන තියෙනවා. මම දැන් මේ කොටා ගන්න තමයි හදන්නේ. කැරට් ලීව්ස් ලුණු මේ විදිහට චූටියට කපා ගන්න ඕනේ. ඒ වගේම තමයි කරපිංචා එක්කකුත් අනිවාර්යෙන්ම ඕනේ. බත් එක ඉතින් හොඳට හැදිලා තියෙන්නේ. ඉතින් අනිත් වීඩියෝස් කරන්න බැරි වුණානේ ඊටු ටික. ඉතින් බලන්නකෝ මම හදපු රයිස් එකේ ලස්සන කොහොමද කියලා. කුකුල් මස් ටිකයි මාළු ටිකයි ටිකේ හැදෙනකම තමයි තියෙන්නේ. ලස්සනට මට පුළුවන් විදිහට ඩෙකොරේෂන් එකක් දාගත්තා. අපි පුංචි කාලේ ඒ අය අපිට නොදීපු දෙයක් නේ. ඉතින් අපිට පුළුවන් කාලෙදී එයාලව සතුටින් තියන්න ඕනේ. ඒකට මහ ලොකු දේවල් ඕනේ නෑ. අපිට තියෙන විදිහට හම්බ කරන සල්ලි වලින් පොඩි වියදමක් කරන්න. ඒ අයගේ මූණට කොච්චරනම් හිනාවක් එනවද බලන්න. සතුටු වෙන්න පුංචි දෙයක් වුණත් ඇති කියලයි මම නම් හිතන්නේ. ඉතින් අද දවසේ මගේ ඔන්න ඔහොම තමයි ගෙවිලා ගියේ. පවුලේ ඇත් එක්ක සතුටින් ඉඳලා
ඉතින් මගේ channel එකට අලුතින් එකතු වුණු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ආයෙමත් දවසක එන්නම්කෝ. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.